පාටකුරුල්ලෝ කතාවේ මම මේ මතක් කරන චරිතය ඇත්තටම කතාවට හරි වෙනස් විදිහක ගැම්මක් සහ කුතුහලයක් එකතු කරන චරිතයක්. පොන්සේක මහත්තයාගේ ඔෆිස් එකේ වැඩ කරාට එයා අනිත් හැමෝම වගේ ලොක්කන්ට බය වෙලා ඉන්න කෙනෙක් නන් නෙමෙයි. විශේෂයෙන්ම නිම්නාවි එයාගේ අකමැත්ත පවා ඉහළ පුටුවක ඉන්න ලොක්කන්ගේ ක්‍රියාකලාපය ගැන එයා එන ලොක් කලකිරීමකින් කේන්තියකින්. ඇත්තටම නිම්නාවේ වැරදි විදියට මේ තනතුර අරගෙන අපි තමයි නිම්නාවට වඩා ඉහළින් ඉන්න කට්ටිය. එහෙනම් අපිට ඒ අවස්ථාව දිය යුතුයි නේද කියලා ඇය නිතරම හිතනවා. හැබැයි ඇත්තම කියනවා නම් ඇය මේ තරම් කේන්තියෙන් ඉන්න හින්දා නුරාන්ට ඇයව නම ගන්න පුළුවන්කම ලැබිලා තියෙන්න ඕනි කියන කතාව විතරක් අපිට පහුගිය කාලෙම දකින්න ලැබුණු දේවල් අතර පළවෙනි තැනක් අරගෙන තිබුණා. කොහොම වුණත් ඉදිරියට ඔය නුරාන්ගේ ගෝලයෙක් සමග කතා කර ඉන්නවා මංජිතට වගේම නිම්නාවිටත් දකින්න ලැබෙනවා. ඉතින් එහෙම දැක්කට පස්සේ ඇය ගොඩාක් වෙනස් වෙලා නේද කියන කතාව හොඳින්ම තේරුම් ගන්න මේ වෙලාවේදී ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන විතරක් අද අපිට හැමෝටම කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා. නිම්නාවිගේ ජීවිතේ නිම්නාවි හැමතිස්සෙම තව කෙනෙක්ට උදව්වක් කරගෙන ඉන්න බලන්න කටයුතු කළා නේද කියන කතාව ගැන අද අපිට මේ වෙලාවෙත් කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනව නේද කියන කතාව ගැන විතරක් අපි මේ වෙලාවේ කතා කරන්න සූදානමකින් එකතු වෙලා ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා අපිට වත් එක කතා කරන්න පුළුවන්.